මිලිඳු කියලා රජේ නාගසේන කියන මහරහතන් වහන්සේගෙන් රජුරු අහනවා ස්වාමීනි දැන දැන කරන පාපේද ගොඩාක් බලවත් නොදැන කරන පාපේද? රහතන් වහන්සේ පිළිතුරු දුන්නා මහරජය යමෙක් නොදැන පව් කරනවා නම් ඒක ගොඩාක් බලවත්. එතකොට රජුරු අහනවා ස්වාමීනි එහෙමනම් මේ නොදැන වරදී කරන මගේ සේවකයන්ට මං දෙගුණයක් දඬුවම් කරන්න ඕනද? රහතන් වහන්සේ වදාලා මහරජය ඕක මෙහිමයි තේරුම් ගන්න ඕන. ගින්නෙන් රත් වුණ යකඩ ගුලි දෙකක් තියෙනවා. ඔය යකඩ ගුලි දෙක දෙන්නෙක් ඇවිදිලා ගන්නවා. එක්කෙනෙක් ගන්නේ මේක රත් වෙච්ච එකක් කියලා දැනගෙන. අනිත් කෙනා ගන්නේ මේක රත් වුණා කියලා දන්නේ නැතුව. කවුද වැඩිපුර පිච්චෙන්නේ? රජුරෝ කියනවා ස්වාමීනි නොදැන ගන්න මිනිසයා තමයි පිච්චෙන්නේ. ඕන් ඔය විදිහමයි මහරජය යමෙක් නොදැන පව් කරනවා නම් ඒ පාපේ ගොඩාක් බලවත්. ඊළඟට නොදැන පව් කරන කෙනා යලි යලිත් පවට පෙළවෙනවා. නොදැන පව් කරන කෙනෙක් පාප කර්මය කියන එකේ විපාකේ නිසාත් පින්පව් නොදන්නාකම කියන දේ නිසාත් තමන්ගේ පව ගොඩාක් බරපතල කරගන්නවා. ඒ නිසා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ මුණ ගැහිලා හරියට පින්පව් දැනගන්න ලැබීමත් ලාභයක්. මේවා පින් මේවා පව් කියලා දැනගන්න ලැබෙන එකත් ලාභයක්. යම් කෙනෙකුට මෙය පව කියලා අඳුනගත්තොත් ඒ අඳුනගත්තාට පස්සේ පවින් වළකින්න අවස්ථාව තියෙනවා. පින් කරගන්න අවස්ථාව තියෙනවා. නිසා හොඳට පින්පව් දැනගෙන පව අත්හරින්නත් පින රැස් කරන්නත් අපි උත්සාහවත් වෙන්න ඕන. අපි ගමු මෙහෙම යම් කිසි කෙනෙක් දැනගෙන පින් කරනවා නොදැන පින් කරනවා. දැනගෙන කරන පිනද බලවත් නොදැන සිද්ධ වෙන පිනද ඒකේ නම් බලවත් දැන කරන පිනයි. දැන කෙනෙක් පින් කරනවා නම් එයා ඒ පින සකසා කරනවා. ඒ නිසා හොඳට සද්ධර්ම ඉගෙන ගන්න. පින්පව් ගැන දැනගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙලා මේ ජීවිතේ පව අත්හැරලා පින් රැස් කරගන්න උත්සාහවත් වෙන්න. ත්‍රිවංශ